පමණක්ම අයිතියක් කියා ඒ මැදට ප්‍රේමේ නම් නාමිකයක් පමණක් එක්කොට ලෝකයට පෙනෙන්නට පමණක් ජීවත් වෙන නමුදු කාන්තාවනට අනේක වද හිංසා කරමින් ඔවුන්ගේ මුළු ජීවිතේම විනාශ කළ නමුත් ලෝකයට යහපත් බව පෙන්වමින් ලකුණු දා ගන්නා පිරිමි අපි දැක ඇත්තෙමු. සමහර කාන්තාවෝ දේ හැම දුක් ගැහැටක්ම ඉවසමින් ලෝකයාගෙන් වසන් කරමින් ආත්ම ලැජ්ජාව නිසාම ආත්ම ගෞරවය නිසාම පෞල් ජීවිතය රැක ගන්නට බොහෝ කාලයක් ඉවසීමෙන් දරාන ඉන්නවා අපි දැක ඇත්තෙමු. නමුදු ඉවසීමේ සීමාව පැන ගිය පසු අස්වැයා ස්ථාලයේ තබා පළක් නැත්තේමය. කෙසේ නමුත් විවාහ සහතිකයකට පමණක්ම සීමා කොට අයිතිය පමණක්ම රැකගන්න දඟලන මිනිස්සු බැඳීම් යනු ඒ නොවේදයි කිසිදු විටක වටහා ගන්නේද නැත. ඒ තරම් බුද්ධියක් සමහර මිනිසුන්ට නැත්තේමය. ගැහැණියකට කන්ට බොන්ට දෙන එක පමණක් ජීවිතයයි සිතා ඉන්න පිරිමිද අප දැක ඇත්තෙමු. කාන්තාවනට අනේක විදි නින්දා අපහාස කරමින් ගුටි පැට දෙමින් ඔවුන් පහතට දමා කතා කරන එක වීරකමක් ලෙස සිතන මෝඩ පිරිමින්ද අපි දැක ඇත්තෙමු. එය පිරිමි කමක ලෙස ඔවුන් දකින නමුත් එය පිරිමි කමවත් ගැහැණු කමවත් දෙකටම නැති හරි අසික්කිත දෙයක් බව ඔවුන්ට තේරුම් ගන්නට තරම් බුද්ධියක් නැත්තේමය. මේ අතුරින් ඊයේ පෙරේදා